ආයුබෝවන් ලංකන් රිපෝටර් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඇමරිකාවේ සිදු වූ තවත් ඛේදජනක සිදුවීමක් ගැනයි. මෙය සිදු වී දැන් දින කිහිපයක් ගත වුණත් එය තාමත් මානුෂීය හදවත් තුළ දෝංකාර දෙයි. සිය ජීවිතය මරණයෙන් බේරා ගැනීමට ඇමරිකාව බලා පැමිණ පිහිටපතා ආ රට තුළම ඉතාමත් අමානුෂික ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු අහිංසක යුවතියකගේ ජීවිත කතාවයි මේ. යමු අපි වීඩියෝ එකේ ඉදිරියට මේ ගැන කතා කරන්න. ඇය නමින් ඉරියානා සරුට්ස්කා. යුක්‍රේනයේ පැවති යුද්ධයෙන් බේරෙන්න ඇය සිය පවුල සමගින් දැනට කලකට පමණ පෙර ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තෙමෝ. ඒත් ඇයගේ ජීවිතය අකාලේ ඉතාමත් අවාසනාවන්ත ලෙස පාපතරයෙක්ගේ නොමනා ක්‍රියාවකට දැනට දින කිහිපයකට පමණ පෙර බිලිවිය. ඉරියානා යුක්‍රේනයේ උපන් තරුණියක් වන අතර 2022 දී රුසියානු ආක්‍රමණය නිසා ඇය සිය පවුල සමගින් සිය මව් රට වන යුක්‍රේනය අතහැර ඇමරිකාවට සංක්‍රමණය වී ඇත. මැදි වයසේදී ඇමරිකාවට පැමිණි ඇය හට ඉගෙනුම් කටයුතුද ඇමරිකාව තුළ සිදු කර ගැනීමට සිදුවිය. ඉගෙනුම් කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු ඇය රැකියාවක් කරමින් නව ජීවිතයක් ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටියාය. මෙලෙස බාධක දුක්ඛම් කටළු මැද්දේ සතුටින් ජීවිතය ගෙවමින් සිටි ඇය මේ කනගාටුදායක සිදුවීමට 2025 අගෝස්තු 22 වන දින චාලොට්ටේ නෝර්ත් කැරොලිනා නගරයේ බ්ලූ ලයින් ලයිට් දුම්රියේදී මුහුණ දීමට සිදුවිය. ඉරියානා දුම්රිය තුල ගමන් කරන අතරේ අහම්බෙන් පැමිණි පුද්ගලයෙක් එකවරම ඇයට ඉතාමත් තියුණු පිහියකින් අනපේක්ෂිත ලෙස පහර දී ඇත. ඒ කුරිරු ප්‍රහාර හමුවේ කෙටි මොහොතකින්ම ඇගේ ජීවිතය ඉතා කනගාටුදායක ලෙස අහිමි වුණි. මෙම පහරදීම සිදු කළ පුද්ගලයා ජේ.ආර්. ඩෙකලෝස් බ්‍රවුන් නම් තරුණයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර ඇය සහ ඔහු අතර කිසිම සම්බන්ධයක්ද තිබී නැත. කෙටියෙන් කියනවා නම් ඇය ඔහුව දැක ඇත්තේද එදාය. මේක බැලූ බැල්මට පෙනී යන්නේ සම්පූර්ණයෙන්ම ක්ෂණික තීරණයකින් සිදු කළ මරණයක් බවටය. මරණය සිදු කළ පුද්ගලයා කළු ජාතිකයෙකු අතර මියගිය ඉරියානා සුදු ජාතික කාන්තාවකි. මේ මරණය හමුවේ ඇතමුන් ජාතිකොළ භේදය නිසා මරා දැමුවා යයිද මත පළ කළහ. බ්‍රවුන් නම් මේ තරුණ අපරාධකරු පසුදාම ඇමරිකානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට රැගෙන තිබුණු අතර ඔහුට කලින් අපරාධ ඉතිහාසයක්ද තිබී ඇත. පසුව ඔහු ගැන කළ පරීක්ෂණ හමුවේ ඔහු මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයෙක් බවටද වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත. මොහු සිදු කළ මේ පාපතර ක්‍රියාව නිසා මොහුට මිනීමරු චෝදනාවක් නීතිය හමුවේ ඍජුවම එල්ලවන අතර ඔහුට මරණීය දණ්ඩනය මේ අපරාධයේ හේතුවෙන් මේ වන විට තීන්දුව වී ඇත. මෙම සිදුවීමත් සමග ඇමරිකාව පුරා විශාල කලබලයක් ඇති වුණු අතර ජනතාව පොදු ප්‍රවාහන ආරක්ෂාව ගැන, මෙන්ටල් හෙල්ත් ගැන සහ තවත් නීති පිළිබඳව විවාද කිරීමට පටන්ගෙන ඇත. කොටින්ම කියනවා නම් මහජන ආරක්ෂාව ගැන, නිදහසේ ගමනක් බිමනක් යාම ගැන ඉරියානාගේ මරණය ප්‍රශ්නාර්ථයක් ඇති කළේය. චාලොට්ටේ නගරයේ ජනතාව මතක සැමරුම් තබා සදාකල් ඉරියානාව සිහිගැන්වීමට කටයුතු කළේය. මෙම සිදුවීම කොතරම් බරපතලද යන්න කීවෝතින් ඉලෝන් මස්ක් වැනි දැවැන්තයින්ද මේ වෙනුවෙන් පැනී සිටියේය. ඔහු ඉරියානාගේ රූප චිත්‍රයට නැගීමට උදෙසා ඩොලර් මිලියන ගණනින් වෙන් කළේය. නගර පුරා වීදි පුරා ඇගේ රූපවලින් හැඩවුණේය. අස්සක් මුල්ලක් නැර ලෝකේ පුරාම ඇයගේ කතාව අවධානය දිනාගත්තේය. ඇය තවත් මෙවැනි අපරාධ කරන්න සිටින පුද්ගලයින්ට සහ කාන්තාවකට සමාජයේ කොතරම් තැනක් හිමි විය යුතුද යන්න සහ ඇමරිකානු මහජන ආරක්ෂක පද්ධතිය තවත් විධිමත් විය යුතු බවට සිහි කළේය. ඒ වගේම අපරාධයක් සිදු කළ පුද්ගලයෙක්ට නිදැල්ලේ සිටිය නොහැකිද යන්න ඇය යලිත් මතක් කළේය. ඉරියානා සරුට්ස්කා කියන්නේ යුද්ධයෙන් බේරෙන්න අහිංසක යුවතියකි. ඇයගේ ජීවිතය අනිසි ආකාරයෙන් මෙලෙස මිලෙන උනේ එක්
පාපතරයෙක්ගේ නොමනා ක්‍රියාවකටය. මෙවැනි මිනිමරුවන් සමාජයේ යලි යලිත් බිහි නොවිය යුතුය. මොවුන් මේ සමාජයෙන්ම තුරන් කර දැමිය යුතුය. ඉරියානා සැමට ලොකු ආදර්ශයක් වුණාය. ජීවිතයේ කොතරම් අවිනිශ්චිතද යන්න ලෝකවාසීන්ට ඇය යලි යලිත් මතක් කරමින් ඉරියානා අවසන් ගමන් යන්න ගියාය. ඉරියානා සරෝට්ස්කා නම් වූ අහිංසක යුවතිය සාමදානයේ සැතපේවා. යලි භවයක මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා යයි කියමින් මම මේ වීඩියෝව අවසන් කරමි. මෙවැනි අලුත් පුවත් දැන ගැනීමට ලංකන් රිපෝටර් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.